ඔන්න ඉතින් මේ අපේ රටේ හැමතැනම වගේ බාබුගේ ගමටත් වැස්ස පටන් අරන් තිබුණා. හැබැයි ඉතින් බාබුට නම් මේව ගානක් නැහැ. එයා ඇති තරම් සෙල්ලම් කරමින් විනෝද වෙමින් හිටියා. පුතේ බාබු ඔය වැස්සේ සෙල්ලම් කරා ඇති. ගෙට එන්න දැන්. ඇයි අම්මේ මං හරි ආසයිනේ වැස්සේ සෙල්ලම් කරන්න. පුතා අර්ථ වුණාට බෑනේ. වැස්සට තෙමුණාම අසනීප වෙනවනේ. කෝ එන්න ඔළුව පිහ දාන්න. ඇති අම්මේ. කෝ අම්මේ තාත්තා? ඒක තමයි පුතේ මාත් මේ බැලුවේ. බලමුකෝ දැන් එයිනේ පුතා ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්නකෝ. මහත්තයා මම මේ පරක්කු මොකද කියලා බලන්න ආවේ. මේ තුවායෙන් ඔළුව පීඩ ගන්නකෝ. හොදටම වහිනවනේ නෝනි. මං කරපිලට වෙලා ටිකක් හිටියා. වැස්ස අඩුවක් නැති නිසා මං ආව නෝනි. හරි අපේ මහත්තයා. මහත්තයා ගිහින් ඇඳුමක් මාරු කරන් එන්නකෝ. මල් තේ ටිකක් හදන්නම්. ඉතින් මේ වැස්ස නම් අඩුවක් උනේ නෑ. එක දිගට වහින්න ගත්තා. මේ විදියට ගියොත් නම් නෝනේ අපේ කුඹුරු පවා විනාශ වෙනවා. දැනටමත් භාගයක් විනාශ වෙලා. ඒකනේ මහත්තයා. එහා ගෙදර නායනක්කා කීවා මේ වැස්ස නවතින්නේ නෑ කියලා දවස් 2-3ක්වත් යනකම්. ටීවී කීවලු. අනේ මන්ද නෝනේ හිතා ගන්න බෑ මොනව කරන්නද කියලා. ඒක නෙවෙයි කෝ අපේ පුතා නෝනේ. අද වහින්න ගත්ත වෙලේ ඉඳන් මිදුලේ නැටුවා. මං කියලා ගෙට ගත්තේ. දැන් නම් පතුත් කාලා නිදියන්න අරහේ. හරි නෝනේ අපිත් කාලා නිදාගමු එහෙනම්. මේ 3 දෙනාම කෑම කාලා නිදා ගන්න ගියා. මේ වැස්ස නම් රැලි වෙනකම් වැහැලා උදේම ටිකක් වැස්ස පෑවුවා. අම්මේ මොනවද අම්මේ උදේට හැදුවේ? මට බඩගිනි. මෙන්න මගේ පුතාගේ බත් එක ඉඳගෙන කන්නකෝ එහෙනම්. අම්මේ තාත්තා ගියාද කුඹුරට අද? ඔව් පුතේ වැස්ස පායපු නිසා උදෙන්ම ගියා කුඹුර පැත්තට ගිහින් එන්න. පුතා කන්නකෝ මං කුස්සිය හාස් කරලා එන්නම්. අම්මේ වැස්ස ටිකක් පායපු නිසා මයි යාළුවොත් එක්ක සෙල්ලම් කරලා එන්නද? ගියාට කමක් නෑ. මේ වැස්ස නිසා හැමතැනම ලෙස්සනවා. පරෙස්සමින් ගිහින් සෙල්ලම් කරලා එන්න පුතේ හොඳද? මෙහෙම බාබු කියලා ගෙදරින් ගියාට පාර දිගේ නටනටා තමයි බාබු යාළුවෝ ඉන්න තැනට ගියේ. කෝ අපේ අද අනිත් කට්ටිය? එයාලා නැද්ද අද?
එයාලට ගෙදරින් එන්න දෙන්නේ නෑ බාපු වහින නිසා. අහන්නකෝ මට හොඳ අදහසක් ආවා. එන්නකෝ. ඔන්න ඉතින් මේ කට්ටිය කතා වුණේ වැස්ස කාලෙදි සෙල්ලම් කරන්න පුළුවන් තැනක් හදන්න. ඉතින් ඒකට බාපුගේ වත්ත පහල තියෙන ගස් දෙක උඩ මේ ළමයි ගියක් හදන්න තීරණය කරා. පසින්දු වහින්න එන්නේ හොඳටම. අපි හෙට වැස්ස පායපු ගමන් මෙතනට එමු. මොකද බාබු පරක්කු මායි තාත්තයි හොයන්න යන්න හැදුවේ. අපි කට්ටිය සෙල්ලම් කරන්න අර වත්ත පල්ලෙහා තියෙන ගස් උඩ ගියක් හදනවා අම්මේ. ඒකයි ටිකක් පරක්කු උනේ. අනේ මන්ද මේ ළමයට පිස්සුද මේ වැස්සේ ඔව කරන්න. දැන් ඇඳුම් මාරු කරගෙන එන්න කෑම කන්න. තාත්තේ අපි හැමදේම ලෑස්ති කරා. ගෙදරත් භාගයක්ම හදලා ඉවරයි. තාත්තට පුළුවන් ද අපිට ඉතුරු ටික කරගන්න උදව් කරන්න. හරි මම පුතාලට උදව් කරන්නම්කෝ ඉතුරු ටික හදාගන්න. ඔන්න ඉතින් ඊට පහුවදා උදෙන්ම බාබු තාත්තවත් එක්කගෙන ගේ හදන තැනට එක්කන් ගියා. ඉතින් බාබුගේ තාත්තා බාබුටයි බාබුගේ යාළුවන්ටයි සම්පූර්ණයෙන්ම ගේ හදලා දුන්නා. දැන් ආයෙ වැස්ස පටන් ගන්න හදන්නේ. එන්න ළමයි දැන් අපි ගෙවල් වලට යමු. හෙට ඇවිත් කට්ටියත් එක්කම මේ ගෙදර සෙල්ලම් කරන්න පුළුවන්නේ. ඉතින් මේ බාබුගේ තාත්තා කියපු දේවල් අහපු කට්ටිය ගෙවල් වලට යන්න ගියා. ඔන්න ඉතින් එදා රැනම් කවුරුත් නොහිතපු දෙයක් සිද්ධ වුණා. ගඟේ ඉහළ කොටසේ වතුර වැඩි වෙලා වැම්ම කැඩිලා මේ ගම දිහාට වතුර ටික ටික එන්න ගත්තා. ඔන්න ඉතින් උදේ හැරුණු කට්ටිය දැක්කේ තමන්ගේ ගෙවල් ගාවටම වෙනකම් වතුර ඇවිත් තියෙනවා. මහත්තයා අපි මොකද කරන්නේ? මේ වතුර ටික ටික වැඩි වෙනවනේ. යන්න තැනකුත් නෑ අපිට. තාත්තේ අපි අර හදපු ගෙදරට යමුද? ඒක තාත්තේ අපි ගහ උඩනේ හැදුවේ. ඒතන්ට වතුර එන්නේ නෑනේ. ඒක හොඳයි පුතේ. අපිට දැන් වෙන කොහෙටවත් යන්න නැති එකේ අපි අනිත් කට්ටියවත් අනගාගෙන මේ වතුර තව වැඩි වෙන්න කලින් එතනට යමු. මෙහෙම කතා වුණ බාබුයි බාබුගේ අම්මයි තාත්තයි අනිත් අයටත් කතා කරගෙනම වැස්සෙම බාබුලාගේ ගහ උඩ හදපු ගෙදරට ගියා. ඉතින් ටික වෙලාවක් යද්දී වතුර වැඩි වෙලා ගෙවල් සේරම වගේ යට වුණා. ඉතින් මේ බාබුගේ අම්මා ගෙදරින් එද්දී අරන් ආපු කෑම පුළුවන් විදියට හදලා කට්ටියටම කන්න දුන්නා. ඉතින් මේ විදිහට බාබුයි බාබුගේ තාත්තයි බාබුගේ යාළුවෝයි එකතු වෙලා කට්ටියව බේරගත්තා. ඔන්න ඉතින් දවසක් දෙකක් යනකොට මේ ගම් වතුර බැහැලා ගියා. කට්ටියම ගමට යද්දි දැක්කේ තම තමන්ගේ ගෙවල් බොහොමයක් කැඩිලා විනාශ වෙලා තියෙනවා. ඉතින් හැමෝම දුකින් හිටියත් තමන්ගේ ජීවිත බේරුණ එක ගැන හැමෝටම සතුටු හිතුණා. ඉතින් ගමේ හැමෝම බාබුටයි බාබුගේ යාළුවන්ටයි ගොඩාක් ස්තුති කරා. ඉතින් මේ හැමෝම තමන්ට පුළුවන් විදිහට උදව් කරගෙන විනාශ වුණ ගෙවල් හදාගෙන ජීවත් වුණා.